මෙතන ප්‍රතික්‍රියාව 11 12 කියලා දාගමුනේ. 10 කලින් දැම්මනේ. හරි. එතකොට මෙතනත් අපි කටුවැට කොලෙත් පොඩ්ඩක් හදමු. 11යි 12යි කියලා. හරි. අහගන්න ඊට පස්සේ මේ ඇනලීන් මේ ඔයගොල්ලෝ ඉමීන හදන්න දන්නවනේ. ඉමීන හදන ප්‍රතික්‍රියාව වලට ගන්නත් පුළුවන්. හරි. ඒක අපි 13 කියලා දාමු. මේ බලන්නකො මේ. ඇනලීන් ඇල්ඩිහයිඩ් කීටෝන් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඉමීන හදන විදිහ දන්නවනේ. මෙතන H2යි මෙතන O එකයි ගිහිල්ලා ඒ O වෙනුවට මේ N එක වදිනවා මේ. බීම් මෙතන O වෙනුවට මේ ඇනලීන් වල N එක වැදිලා තියෙන්නේ. ඉමීනයක් හැදලා තියෙන්නේ. ඔන්න ඔහොම ඉමීන හදන්නත් පුළුවන්. හරිද? එතකොට ඒවා සාමාන්‍ය ඇලිෆැටික් ප්‍රතික්‍රියා, බෙන්සින් ප්‍රතික්‍රියා නෙවෙයි. 14 වෙනි එක මේක අර ඇමයිඩ් වල ප්‍රතික්‍රියාවක්. ඇමයිඩ් හදන ප්‍රතික්‍රියාවක් 14. ඒ කියන්නේ දැන් අම්ල හෙලයිඩ් එකට ඇමීනියක් දැම්මහම ඇමයිඩ් හදන්න පුළුවන් මේ. R කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන් තියෙන කාණ්ඩයක් ඈ. එතකොට මේ Cl එක මේ ඇමීනේ H එකක් එක්ක අයින් වෙනවා. ඇමීන ප්‍රතික්‍රියා කරනකොට සාමාන්‍යයෙන් H එකක් හරි H දෙකක් හරි තමයි අයින් වෙන්නේ. හරි මෙතන H එකක් අයින් වෙනවා Cl එක්ක. HCl විදිහට. එතකොට ඉතුරු NH එක Cl වෙනුවට වදිනවා. මේ Cl වලට NH එක වැදිලා තියෙන. මෙතන R හැමම තියෙනවා. C දිත්ත බන්ධන O Cl වෙනුවට NH එක වැදිලා තියෙන්නේ මේ. ඇමයිඩ් හදන්නේ. සාමාන්‍යයෙන් ඇමයිඩ් හදන්නේ ඒක ප්‍රධාන ප්‍රතික්‍රියා වර්ගයක් ඇමයිඩ් හදන විදිහ. අර මේ ඇමීන ඇමීන මේ ඇම්ල හෙලයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ඒක ඇමයිඩ් හදන එක ප්‍රධාන පරිවර්තන වර්ගයක්. හරි. එතකොට මේක 13 14 කියලා දාගමු. මේක ඇත්තට මෙතෙන්ට වඩා අර අපි ඇලිෆැටික කොටසේ තමයි කතා කරලා තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ 15 16 ප්‍රතික්‍රියා. මේකෙදී අපි කරන්නේ NaNO2 එක තනුක HCl තනුක සල්ෆියුරික් වගේ අම්ලයක් දානවා. HClම දාන්න ඕනේ නැහැ. හරිද? අපි සාමාන්‍යයෙන් 0.5 අතර උෂ්ණත්වයේ දැම්මහම අපිට මේ 5ට වඩා වැඩි උෂ්ණත්වයේ දැම්මහම 5ට වඩා වැඩි 0.5 නෙවෙයි. 5ට වඩා වැඩි උෂ්ණත්වයේ දැම්මොත් අපිට මේ NH2 එක ගැලවිලා OH එකක් ගන්න පුළුවන් ෆීනෝල්. එතකොට N2 පිට වෙනවා. NH2 එක ගැලවිලා OH එකක් බවට පත් වෙනවා. NaNO2 තනුක HCl 5ට වඩා වැඩි උෂ්ණත්වයේ දැම්මොත්. 16 වෙනි ප්‍රතික්‍රියාවේ අපි NaNO2 තනුක HCl දානවා 0.5 අතර උෂ්ණත්වයේ. එතකොට හම්බෙන්නේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් N2+ Cl-. මේක ඇත්තටම Cl- නෑ මෙතන. දැන් සල්ෆියුරික් එහෙම දැම්මොත් මෙතන ඉන්නේ HSO4-. හරි Cl- නෙවෙයි. උතන අතර N2+ කියන එක තමයි ඇත්තටම තියෙන්නේ. Cl- මෙතන බැඳිලාම නෑ. හරිද? N2+ තමයි තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න NaNO2 තනුක HCl 0.5 අතර උෂ්ණත්වයේ දැම්මොත් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. බෙන්සින් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කියන එක. NaNO2 තනුක HCl 5ට වඩා වැඩි උෂ්ණත්වයේ. ඒ කියන්නේ 5ට වඩා වැඩි කියලා මේ තියෙන්නේ. සෙල්සියස් 10 වගේ උෂ්ණත්වයේ දැම්මොත් මේ කැල්ල ගැලවිලා OH එකක් බවට පත් වෙනවා. මේ කැල්ල ගැලවෙනකොට N2 පිට වෙනවා. හරි? එහෙනම් 15 16 මතක තියාගන්න. ඊට පස්සේ මතක තියාගන්න මෙන්න මේ ඩයිසෝනියම් කියන්නේ දැන් 0.5 නේ හදාගන්නේ 0.5 විතරක් තියෙන එකක්. ඊට වඩා උෂ්ණත්වය වැඩි වුණොත් හිතන්නකෝ මේ සාමාන්‍ය කාම්බ උෂ්ණත්වය වෙන වතුර දැම්මා කියලා. ඉක්මනටම ඩයිසෝනියම් ක්ලෝරයිඩ් ෆීනෝල් බවට පත් වෙනවා. කියන්නේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් ස්ථායි වෙන්නේ 0.5 විතරයි. හරි මම ඔයගලන්ට මේ මෙතන අපි දාමුකෝ 17 ප්‍රතික්‍රියාව කියලා. ඒ කියන්නේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ්ට වතුර එහෙම දාපු ගමන් ඒක ෆීනෝල් බවට පත් වෙනවා. හරි මම අර කටුවැට කොලේ පොඩි ප්‍රතික්‍රියාවක් ලියන්නම් මෙන්න මෙහෙම. දැන් මේ තියෙන්නේ ඇලිෆැටික් ඇමීනයක්. මේක ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. මොකද්ද තියෙන්නේ ඇලිෆැටික් ඇමීනියක්. මේකට මම දානවා NaNO2 තනුක HCl. HCl සල්ෆියුරික් අවුලක් නැහැ මොනවා හරි අම්ලයක්. හරි. එතකොට මේකෙදි හැදෙනවා ඩයිසෝනියම් ක්ලෝරයිඩ් එකක් මෙන්න මේ වගේ. මේක ඉතාමත් මස්තායි. චුට්ටක්වත් වෙලා නැහැ. හරි ඒ හින්දා හැදුන ගමන් ෂණිකවම පත් වෙනවා OH එකක් බවට. මෙන්න මේක අපි ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි. අපි ලියන්නේ කෙලින්ම NaNO2 තනුක HCl එක අරක විතරයි. OH වෙනවා කියලා ලියන්නේ. N2 පිට වෙනවා. හරි මොකද මේ තියෙන්නේ මෙයාගේ නම අපි මම නම උඩින් ලියන්නම් ඇලිෆැටික් ඩයිසෝනියම් ක්ලෝරයිඩ්. ඊ타මත්ම අස්ථායි මෙහෙම මෙතනම ලියමු. ඊ타මත්ම අස්ථායි ඇලිෆැටික්
ඔයාලා හරියට ලියන්න ඩයිසෝනියම් ක්ලෝරයිඩ්. ඉතාමත්ම අස්ථායි ඇලිෆැටික ඩයිසෝනියම් ක්ලෝරයිඩ්. හරි මේ ඇලිෆැටික ඩයිසෝනියම් ක්ලෝරයිඩ් එකක් තියෙනවා. හැබැයි මේ ඇනඩීන් වලට NaNO2 තනුකෙත්සියල් 0.5 අතර දැම්මොත් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් හදාගන්න පුළුවන්. මේක ස්ථායිය. මේක ස්ථායි වෙන්නේ 0.5. හරි 0.5 දී ස්ථායි වේ. අන්න එහෙම ලියාගන්න. හරි. ඒතර මේ දැන් ඇලිෆැටික ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කොහොමත් ස්ථායි නෑ. ඒක හැදෙන්නෙම නෑ. නමුත් අර මේක ඇරෝමැටික ඩයිසෝනියම් ක්ලෝරයිඩ් එකක්. හරි ඇරෝමැටික් කියන්නේ බෙන්සීන් එක කෙලින් බැඳලා තියෙන එක කෙනෙක්. එහෙනම් 0.5 දී අපි ලියාගමු ඇරෝමැටික ඩයිසෝනියම් ක්ලෝරයිඩ් ස්ථායි වේ කියලා ලියන්න. 0.5 දී ඇරෝමැටික ඩයිසෝනියම් ක්ලෝරයිඩ් ස්ථායි වේ. හරි. එතකොට මේක 0.5 වෙනකන් ස්ථායි. ඇරෝමැටික ඩයිසෝනියම් ක්ලෝරයිඩ්. ඒක අර අමතර කොලේ ලියා ගන්න.